Assalamu alaikum Kuwait driving school. ලංකාවේ කෙනෙක් පුරුදු කරන්න ආවා. බලමු එයාගේ හැසිරීම කොහොමද කියලා. හරි මල්ලි ලංකාවේ කොයිද මල්ලි ඉස්සල්ලා? ලංකාවේ කොයිද? කළුතර. කළුතර කොයිද? එට්ටුමඩ. එට්ටුමඩ ඕකේ. දැන් ඔයා ලංකාවේ වාහනේ එලවද? මේක තමයි ස්තිමාර එක. ලංකාවේ වාහනේ පොඩ්ඩක් පුරුදු වුණා. චුට්ටද පුරුදු වුණේ? ඕකේ. දැන් කොහොමද වාහනේ එලවන්න යන්නේ? කියන්න බලමු. මෙන්න සීට් බෙල්ට් එක දාන්න ඕනේ. ඔක්කොම කරන්නකෝ. ඔක්කොම කරන්න. කරන්න බලමු. ඉක්මනට ඔක්කොම කරගන්න ඕනේ. ඉක්මනට වෙන්න ඕනේ. ඉවල්ද? මේ සීට් එක ඉස්සරහට ගන්න ඕනේ. ලංකාවේ ඔයා වාහනයක් ඇල්ලුව නැත්තම්, ඔයා වාහනයක් ඇලවුව නැත්තම් තියෙනවා ලංකාවේ බඩි, වැගනාර්, ගොඩාක් වාහනවල තියෙනවා වෑන්, හයියස්, ඩොල්ෆින්. හැම වාහනවලම තියෙනවා සීට් එක කොහමද මේක ඉස්සරහට ගන්නෙ? මේ සීට් එක කොහමද ඉස්සරහට ගන්නෙ? මේක. හැමදේම ඉගෙන ගන්න එන්න ඕනේ. අදිස්සියට බාබලා මේ වගේ වාහනවල ඔයාට දුන්නා නම්, මේ වගේ ෆ්‍රාඩ් වල දුන්නා නම් ඉක්මනට සීට් එක ඉස්සරහට ගන්න, පස්සට ගන්න දෙන ගන්න ඕනේ මල්ලි. ඉස්සල මේක ඉගෙන ගන්න. මේ සීට් එක ඉස්සරහට ගන්නේ කොහමද? මේක ගන්නේ කොහමද? මේක ඉගෙන ගන්න ඉස්සලට. මේ ගන්න බලන්න දැන් දන්නේ නැහැ නේ ඔයාට බලන්න. දඟලන ඕනේ ඔයා මල්ලි. ඒකේ නං මේකේ තිබ්බ එක. සීට් එක ඉස්සරහට ගන්නේ කොහමද? සීට් එක ඉස්සරහට ගන්න එහෙම නෙමෙයි මල්ලි. එහෙම නෙමෙයි පුතා. මේ එන්න පුතා. මේ අත දියන ඉස්සරහට. මේ අත දාන බිමට. මෙතන කම්බියක් තියෙනවා එතල ගන්න. අන්නෝම තමයි සීට් එක ඉස්සරහට ගන්න. ගන්න. තව ගන්න. දැන් බ්‍රේක් එක අල්ලන්න. මගේ රත්තරන් දෙයියනේ ඕක කකුලෙන්ද බ්‍රේක් එක අල්ලන්නේ. එක කකුලෙන්. හරි. එහෙනම් ඒ කකුලෙන් බ්‍රේක් එක අල්ලන්නේ. නෝන්ඩි වෙන්න බෑනේ. එලවුවත් නැතුව තුනද කමන්නේ. අනිවාර්යෙන් බාබාගේ ඉස්සරහින් නෝන්ඩි වෙන්න එපා. අනිවාර්යෙන් මේ කකුලෙන් බ්‍රේක් එක අල්ලන්න, මේ කකුලෙන් ඇක්සලරේටර් එක අල්ලන්න. අර කකුල ක්ලච් එක. ක්ලච් නෑනේ මේක තුල. ඉක්මන් කරන්න ඕනේ මල්ලි. ඉක්මන් කරන්න. නැත්තම් බාබා බලාගෙන ඉන්න ඕනේ. ටක් කරලා කරන්න ඕනේ. මේක විතර හරියට කරගත්තා නම් බාබා දන්නවා ඩ්‍රයිවර් කියලා. ඔයා වාහන එලවුව නැතිවුනොත් හරි කමන්නේ. වාහන එලවුව නැත්තම් හරි කමන්නේ. මේ ටික සීට් අර මේ ඔක්කොම හැමදේම හරියටම කරනවා නම් බාබලා දන්නවා ඔයා ඩ්‍රයිවර් කියලා. සුපරි ඩ්‍රයිවර් කෙනෙක් කියලා බාබලා දන්නවා අනිවාර්යෙන්. තේරුණාද? ඕකේ. යන්න බලන්න. ටික අර කන්නඩ ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕනේ, මේ කන්නඩ ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕනේ, මේ කන්නඩ ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕනේ. ඩෑෂ්බෝඩ් එක මොකද්ද ලයිට් මොන හරි පත් වෙනවද? හැමදේම බලන්න ඕනේ. හැමදේම බලලා එළවනකොට තමයි ටක් ටක් ලෙවල් ඉක්මනට කරන්න ඕනේ. කරනකොට තමයි එයා දන්නේ ළඟ හිටියොත් දන්නේ රයිට් මෙයා ඩ්‍රයිවර් කෙනෙක් තමයි, මෙයා වාහනයක් ඇලවලා තියෙනවා ලංකාවේ අවුලන්නේ නැහැ. ටිකක් මේ පුරුදු වෙන්න ඕනේ දවස් 5ක් හරි දවස් 3ක් හරි එහෙම කියලා. ඒගොල්ලෝ ටක් ගාලා හිතර සන්තෝෂයක් එන වාහනේ එලවපු එක්කෙනෙක් කියලා. දන්නවද? මොකුත්ම දන්නේ නැතුව සීට් එක ඉස්සරහට ගන්න දන්නත් නැහැ, සීට් එක පස්සට ගන්න දන්නත් නැහැ. කන්නාඩි මේ කන්නාඩි වල ඇඩ්ජස්ට්මන්ට් ඔක්කොම හැමදේම ඩ්‍රයිවිං සීට් එක වාඩි වෙනවනේ ඔක්කොම ඉක්මනට කරන්න ඕනේ. තටපෙන්නේ දන්නවද?